ඔබ දන්නවද මේ ලෝකේ කොච්චර සුන්දරයිද කියලා? ඒ සුන්දරත්වය විඳ ගන්නට සමහර විට හිතුවත් එක වෙලා සමහරු ප්‍රශ්න වලින් මිරිකිලා ප්‍රශ්නයකින් නැති වෙනකොට තවත් ප්‍රශ්නයක් අහනවා. මේකට බුදුරජාණන් වහන්සේ දැන් අහලා තියෙනවා සතර දේවතාවෙක් මෙන්න මෙහෙම දෙයක්. සම්තෝ ජටායි ජටිතා පජා සංතං ගෝතම පුච්ඡාමි ජටිතා පජා වහන්සේ මෙහෙම පිළිතුරක් දෙනවා මිනිස්සුන්ට ප්‍රශ්න වලින් ගැලවෙන්න. කොට මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න මෙන්න මේ වගේ පිළිතුරක් දීලා තියෙනවා. ඒ දේව ප්‍රශ්න වලින් ගැලවෙන්න වාතාවකින් දේශනා කරලා තියෙනවා. මෙහෙම සීලේ ප්‍රතිස්ථාය නිරෝධපන්න චිත්තම් පඤ්ඤාය බාධිතා ආසාදිතෝ සෝයිමං චිතේ ඒ දේශනාව අපිට මොනතරම් සාධාරණද මොනතරම් ගැළපෙනවද කියලා කල්පනා කරලා මේ මේකදී සබා දහම විසින් අපට පෙන්වලා දුන්නා සබා දහමට කාරුණික නොවුනහම සබා දහම මොනතරම් කාරුණිකද සබා දහම කාරුණික සියලුම ප්‍රශ්න වලට සබා දහමකින් උත්තර කපනකොට විශ්වයේ පිළිබඳව බලනකොට සබා දහම වශයෙන් දඬුවම් දීලා ඒ නිසා අපේ ඉතින්ම විමසලා බලන්න ඕන අපි සාධාරණ එන්න අපට සමුගන්න.